මේ දවස්වල ගිනුම් කරන්නේ හොඳටම අපේ දරුවෝ පාඩම් කරනවා ඇති. මම ඕගලන්ට චූටි වෙලාවක් අරන් කියලා දෙන්නම්. ඔයාලා බලමු විනාඩි කීයක් ඇයිද අපිට කියලා දෙන්න. මොකද්ද? ගිනුමක් තුලනය කරන විදිහ. අපේ දරුවන්ට ප්‍රශ්නයක් තියෙන්න වෙන්න පුළුවන්. මේ වාරි භාගයට කලින් මම කියලා දෙනවා ඕගලන්ට ගිනුම තුලනය කරන්නේ කොහොමද? හරි. සරලව මේ ගිනුමට සම්මත හැඩයක් තියෙනවා. මම ඒක පැහැදිලි කරන්න යනවට වඩා කොහොමද ගිනුමත් තුලනය කරන්නේ? ඕන කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳට අහගන්න. යාළුවන්ට කියලා දෙන්න මේ මම කියලා දෙන පොඩි කාරණා යාළුවන්ට කියලා දෙන්න. දරුවනේ මේ ගිනුමක මොන පැත්තද? හර පැත්ත, මේ පැත්ත මොන පැත්තද? බැර පැත්ත. සරලව මේවා සම්මත ආකෘතීන් වලට දාලා ඔයාලා පුරුදු වෙන්න. මම මේ සරලව කියලා දෙනවා තීරිය කොහොමද? උදාහරණ මේ හර පැත්ත බලන්න. හර පැත්තේ තියෙනවා මේ හර පැත්ත කියමුකෝ. හර. මේ පැත්තට කියන්නේ බරද බැරද? බැර. හර බැර. හර පැත්තේ තියෙනවා 100ක්. තව ඔයා කියන්න කැමති ඉලක්කම්. 300ක්. හොඳයි. බැර පැත්තේ 50යි. මෙච්චරමයි තියෙන කියලා හිතන්නකෝ. දැන් හර පැත්තයි බැර පැත්තයි මැච් එකක් ගන්නවා. කොයි පැත්තද ලකුණු? හර පැත්තේ ලකුණු සම්පූර්ණ टोटल එක තියෙනවා 400ක්. බැර පැත්ත ගහලා තියෙන්නේ ඕල් අවුට් වෙලා ලකුණු 50යි. කවුද දිනන්නේ? ගේමක් නැතුව හර පැත්ත දිනනවා. කීයකින්ද වැඩි ලකුණු කීයකින්ද දිනන්නේ? 450කින්. ගයින්ද ගණන්ත අයියෝ. ගණන් පන්ති යනවා නේද ගයින්ද? හර පැත්ත 400ක් ගන්න මං හැබැයි මේ වැඩි ලකුණු කීයද? 400න් 50 ගියාම 350 හර පැත්ත දිනනවා 350. ඒතර මේ වගේ තීරය එකක් තමයි මේකේ තියෙන්නේ. හැබැයි මේක අපේ ළමයිට පැටලෙන්න පුළුවන්. ඇයි පැටලෙන්නේ? ඕගොල්ලෝ දන්නේ නැහැ මේක ස්ට්‍රැටජි උපාය දන්නේ නැහැ කොහොමද මේක බැලන්ස් කරන්නේ කියලා. ඔන්න අහගන්න තීරය එක. දැන් ඔයා බැලුවා. ඔන්න S දෙකෙන් හොඳට බලන්න. කොයි පැත්තද වැඩි? හර පැත්ත. ඔයාලට මතකද ඕගොල්ලන්ගේ ටීචර් ඉස්සර අර පොතේ ඕගොල්ලෝ මොන හරි කරලා වැරද්දක් දාන්නේ මෙන්න මෙහෙම. මතකද? ඕන්න ඔහොම වැරද්ද දාන්නේ. පොත් බලද්දී ඒ වැරද්ද මතක තියාගන්නකෝ. මොකද්ද කරන්නේ? මෙන්න මේ වැරද්ද වගේ. ඔන්න බලන්න. දැකලා මෙන්න මෙහෙම හරි ඔන්න ඔය රටාවට ඔහොම යන්න පුළුවන් මේ. දැන් මේකේ වැඩි පැත්ත හර පැත්තනේ පුතේ. ඔන්න මම ඒක පෙන්නනවා ඔන්න බලන්න. මේක පෙන්නනවා. මෙහෙම එන්න ඕන හර පැත්ත වැඩි නම් හරි ඕකේ අපි සුළු කරමුද බලන්න. ඔන්න ගත්ත 400 මෙතෙන්ද. ඕකේ ඒ 400ම අනිත් පැත්තට ගෙනිච්චා. මෙන්න ඒ 400 හොඳයි. ඊට පස්සේ එයා යනවා උඩට. එයා කියන්නේ 400 නෙමෙයි 50ක් නෙමෙයි 400න් 50ක් ගියාම මෙන්න මෙතන එන උත්තරේ හොයා ගන්න ඕන. කීයද? මෙහෙම ඇවිල්ලා ගොඩාක් උඩට යන්න එපා. මෙහෙම ඇවිල්ලා චුට්ටක් උඩට යන්න. කීයද වෙනස? 350යි. පැහැදිලිද? ඒ ඉස්සරහින් ලියන්න මාසේ අන්තිම දිනේ දාලා ශේෂය පහතට ගෙන යනවා. හරි මම මේ කුණුහරුප නෙමෙයි ලියලා තියෙන්නේ. හොඳට කියවන්න. ශේෂය පහතට ගෙන යනවා. ඇයි මේ? මෙතන තියෙන අර විස්සරේ චූටි ඉඩන්නේ තියෙන එන වැල් වටාරා ලියන්න ඉඩ නැහැ. මට ඔවා කියන්න වෙලාවකුත් නැහැ. ඒ නිසා කෙටියෙන් මම ලිව්වා ෂේපගේ. පගේ කියලා කියන්නේ ෂේපගේ. ශේෂය පහතට ගෙන යනවා. ඔහොම ඇවිල්ලා ඔන්න දැන් ශේෂය පාත්‍රයෙන් හර පැත්ත දිනුවා කීයකින් 350යි. ඊට පස්සේ එයාම එනවා අනිත් පැත්තේ. දැන් මෙහෙම ආව නම් මෙහෙම ගිහලා අනිත් පැත්තෙන් එනවා. මෙහෙම 350 එනවා අනිත් පැත්තෙන් 350 එනවා. ඒ ඉස්සරහින් ලියන්නේ අපි ශේෂය ඉදිරියට ගේනවා. ශේෂය පහතට යනවා ශේෂය ඉදිරියට එනවා. ඒ පහතට යන එකම තමයි ඉස්සරහටත් එන්න ඕන. හරි. ඕකේ පැහැදිලිද දන්නේ නැහැ. බලමු ආයි. බැලුවා කොයි පැත්තද වැඩි හර පැත්ත වැඩි නම් කොහොමද එන්නේ මේ රටාව අර වැරද්ද දානවා වගේ මෙහෙම රවුමට යන්නේ නැහැ කො ටන් again ටන් පැහැදිලි ටන් ඕකේ හරි හර පැත්ත දිනවා හැබැයි දරුවෝ හැම එකකම හර පැත්ත දිනන්නේ නැහැ බලමු තව චූටි එකක් මෙන්න බලන්න හරි මෙන්න හර මෙන්න බැර ඕකේ වෙන ඉලක්කම් ටිකක් දාමු මේ පැත්ත 1000යි තව කැමති ගානක් දාගන්න 500යි ඕකේ මේ පැත්ත කැමති ගානක් කියන්න සුළු කරගන්න පුළුවන් එකක් මට 1800ක් දැම්මා ඕකේ ඔන්න දෙපැත්තෙම දැම්මා දැන් හර පැත්ත මැච් එකේ ලකුණු කීයක් ගහනවද බලන්න හර පැත්ත ගහලා තියෙනවා ටෝටලි 1500ක්
බැර පැත්ත කීයද 1800යි. කොයි පැත්තද දෙනන්නේ? හර පැත්තද? හර පැත්තේ ඒ දෙකක් නෑ. දෙකක් තිබ්බට වැඩක් නෑ. සම්පූර්ණ මුළු ලකුණු ප්‍රමාණය කීයද? 1500යි. බැර පැත්ත 1800යි. බැර පැත්ත තමයි මේකේ දිනන්නේ ලකුණු කීයකින්ද? 300කින්. එහෙනම් මේකේ පිළිතුර අන්තිම පිළිතුර බැර දිනනවා 300කින්. ඒක වෙන්න ඕන. බලමු ඒක අපි තුලනය ගිණුමක් තුලනය කරනවා. සමහර කට්ටිය ඔකට කියනවා ගිණුමක් ශේෂ කරනවා කියලා. අපි බලමුද ශේෂ කරන විදිය. කොහොමද අර ටීචර් වැරද්දක් දැම්ම වගේ මෙහෙමද? බලමු. ළමයි මෙතන අපි මේ රටාවට මෙහෙම ගියේ ඔහොම ගියේ හර පැත්ත වැඩි නිසා දැන් බැර පැත්ත වැඩි. කොහොමද ඒක දාන්නේ? මෙහෙමද මෙහෙමද? බැර පැත්ත වැඩි. කොහොමද? එහෙමනේ. ඕකේ. හර පැත්ත වැඩි වුණා මම මෙහෙමනේ ගියේ. මේ වැඩි පැත්තෙන් පටන් ගත්තේ. දැන් එනම් බැර පැත්ත වැඩි නම් මේ පැත්තෙන් පටන් ගන්න ඕන. අන්න ඔහොම රටාවකට යන්නේ. මෙන්න මෙහෙම රටාව. ඒක රවුමට යන්නේ නැති නිසා මම ඒක බකනවා මම පෙන්නනවා මෙන්න මෙහෙම. දැන් බැර පැත්තෙන් පටන් ගන්නවා සමා වෙන්න රත්තරනේ. බැර පැත්තෙන් පටන් ගත්තා කොහොමද එන්නේ දැන්? ටා 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 ටා. අර පැහැදිලිනේ මෙහෙම ගියේ. හර පැත්ත වැඩි නම් මෙහෙම. බැර පැත්ත වැඩි නම් මෙහෙම. ඕකේ. මෙහෙම ගියා. අපි බලමු මේක සුළු කරන විදිහ. ඔන්න දැන් බැර පැත්ත වැඩි ගත්තා. 1800යි එයාව එහාට ගෙනිච්චා. ඕකේ. ඒත් 1800යි. සමහර කට්ටිය මේවා අහන් ඉන්නේ නැහැ. හරිම දුකයි. සමහර කට්ටිය 1800 මෙතන දාලා මෙතන 1500 දාලා හී ගාලා විරිත් ඉන්නවා. ඒක වැරදි. ඒ නිසායි මම මේවා කියලා දෙන්නේ. හොඳට අහන් ඉන්න. 1800යි. ඕකේ. එයා දැන් උඩට යනවා. ගොඩාක් උඩට යන්න එපා. එහෙම උඩට ගිහිල්ලා වෙනස හොයන්න. දැන් අපි වෙනස හොයන්න ඕන. 1800න් 1500ක් ගියාම කීයද පැටියෝ? 300යි. පැහැදිලි නේද ඔයගලන්ට? 300යි. ඒ ඉස්සරහින් මෙන්න මේ වචනේ ලියනවා මොකද්ද? ශේෂේපගේ ශේෂය පහතට ගෙන යනවා. මේ ඉරි ගහලා වහගත්තේ වාස්සේ මුකුත් ලියලා නැහැ. හොඳට ඇස් අරලා බලන්න. මේ ඉරි ගහලා වහගත් එක ASCII නෙමෙයි සර් කිසිම දෙයක් ලියලා තියෙන්නේ. ওই දිග වැල් වට අරන් වාක්‍ය ලියලා තියෙන ඊට උඩින් ශේෂේපගේ එයාම තමයි අනිත් පැත්තෙන් ඊගේ වෙන්නත් ඕන. එහෙනම් කීයද? 300. ඔන්න ශේෂය ඊගේ. ඔන්න ශේෂය ඊගේ. ඔන්න හර පැත්ත වැඩි නම් අපේ ළමයි රංගපාලා පෙන්නන්න නියමයි කොල්ල කෙල්ල ටික කො හර පැත්ත වැඩි නම් පැහැදිලි නේද? ඔන්න හර පැත්ත වැඩි නම් බැර පැත්ත ගිනුමක වැඩි නම් කො පෙන්නන්න පැහැදිලි නේද? බැර පැත්ත වැඩි නම් මම හිතනවා අපේ ළමයිට මේක තේරෙනවා ඇති කියලා තේරෙන්න ඇති. කෝ බලන්න තේරෙනවා අය කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම චූටි ප්‍රශ්නයක් දෙපැත්තම සමාන වුණොත් හර පැත්තත් 5000යි බැර පැත්තත් 5000යි. මොකද කරන්නේ? හර පැත්ත විතරමයි ගියේ. සමහරවිට නේද හර පැත්ත මැච් එකට එනවා. අවිල්ලා සෙල්ලම් කරන බැර පැත්ත ලකුණු බිඳුවයි ගන්න. ඒක ගැව්වෙම නැහැ. මොකද වෙන්නේ? අපි ඒවා කමෙන්ට් සෙක්ෂන් එකෙන් බලමු. එහෙමනම් මං හිතනවා ගිනුමත් තුලනය කරමු. ප්‍රශ්න තිබ්බ අයට ඔන්න ප්‍රශ්න විසඳන පන්තිය එල්ල කිරි වගේ වැඩේ තේරෙනවා ඇති. ජය වේවා හැමෝටම.